ආශිර්වාදමත් දවසක්. අද දවසෙත් අපි වචන එළිදරව්වට යමු. පුත්‍රකමේ ආත්මය. ගිය අධ්‍යයනයේ අපි කතා බහ කරා කිතුණුවෙක් හැටියට වර්ධනය කරගත යුතු මට්ටම් ගැන යම් එළිදරව්වක් ඔබට ගෙනාවා. අද දවසෙත් අපි තවත් ගැඹුරට යමු. ඔබ දන්නවා මේ ලෝකේ ජෛව විද්‍යාත්මක මවෙකුට පියෙකුට දාව දරුවෝ උපදිනවා. ඔවුන්ට අපි ඉපදුන ගමන් කියනවා බිලිඳුන්. ඒ බිලිඳුන් කෑ ගහනවා අඬනවා කිරි ඉල්ලලා. මව මොකද කරන්නේ? ඇගේ තනපුඩුව මේ බිලිඳගේ මුඛයට තබනවා. ඔහු රිසිසේ කිරි බොනවා. නමුත් මේ මව කිරි දෙන්න කලින් කරන ක්‍රියාවක් තියෙනවා. ඒ තමයි ඇගේ තනපුඩුව පිරිසිදු වතුර වලින් සෝදනවා. අනතුරුව පිරිසිදු රෙදි කෑල්ලකින් පිස දමලා තමයි දරුවගේ මුඛයට ලං කරන්නේ. ඇයි එහෙම කරන්නේ? මේ මව නොදැනුවත්වම ඇගේ ශරීරයේ තියෙන දහඩිය මේ තනපුඩුවේ තැවරලා තියෙන්න පුළුවන්. නැත්තම් පරිසරයේ තියෙන විස බීජ ඇගේ සමමතු පිට තැන්පත් වෙලා තියෙන්න පුළුවන්. මේ හැම නපුරකින්ම විස බීජකින්ම මේ බිලිඳව ආරක්ෂා කරන්න ඕන නිසා තමයි මව මේ විදිහට ක්‍රියා කරන්නේ. ඉතින් මේ ලෝකේ අද ගත්තාම විශේෂයෙන්ම කිතුණු අද දවසේ මෙන්න මේ ප්‍රශ්නය තුල ඉන්නවා. දැන් අපි හිතන්න අපි මේ විදිහට කතා කරමු උදාහරණයක්. අපේ කාට හරි පුළුවන්ද අලෙවි කරන තැනකින් පිරිසිදු එලකිරි වීදුරුවක් බොන්න? ඒ වීදුරුවට ඒ එලකිරියකට වතුර කලවම් කරලා රසකාරක දාලා මිශ්‍රයි අමිශ්‍ර වූ පිරිසිදු එලකිරි වීදුරුවක් බොන එක හරි අමාරුකමක් වෙලා තියෙනවා අද මේ රට තුල. දැන් ඒ වගේ අද අපි දකිනවා කිතුණු සභාවල් බොහෝ තිබෙනවා. ඉගැන්වීම් බොහෝ තිබෙනවා. YouTube එක ගත්තොත් ඉගැන්වීම් බොහෝ තිබෙනවා. අද ව්‍යාජ දේවධර්මය හැමතැනම false doctrine, ව්‍යාජ දේවධර්මය, ව්‍යාජ ගුරුවරු, false teachersලා හැමතැනම. ඉතින් අද මේ කිතුණු සභාව නරකම ස්ථානයකට ඇතුල් වෙලා තියෙනවා. ඒක පේන්නේ කොහොමද? වසර ගණනාවක් කිතුණුකම තුල ඉන්න අය දිහා අපි දැක්කම පේනවා. ඔවුන්ගේ ජීවිත වෙනස් වෙලා නැහැ. පරණ කතාබහ ඒ විදිහමයි. තාම කුණුහරුප කියනවා. තාම මිනිස්සුන්ට ගරු කරන්න දන්නේ නැහැ. පොලිමක ඉන්න දන්නේ නැහැ. පොලිම කඩාගෙන යනවා. හැම දෙයකටම බය වෙනවා. ප්‍රවෘත්තියක් ඇහුවත් බය වෙනවා. මනුෂ්‍යයන්ට ඊර්ෂ්‍යා කරනවා. මිනිස්සුත් එක්ක එකට එක කරනවා. තාම පිරිසුදුකම දන්නේ නැහැ. ඇඳුම පැළඳුම පවා අපිරිසුදුයි අපිලිවෙලයි. ඒ වගේම ඔවුන් ජීවත් වෙන නිවස දිහා වටපිටා පරිසරය දිහා බැලුවමත් හරිම අපිලිවෙලයි. හොඳ පෞල් ජීවිතයක් නැහැ. හොඳ කසාද ජීවිතයක් නැහැ. හැම දවසෙම ණයබර. ණයට ගන්නවා. කඩවලට ණය වෙනවා. හැම දවසෙම බෙහෙත් ගන්නවා. හැම දවසෙම රෝගීව ඉන්නවා. හැම දවසෙම වේදනාවෙන් නොසතුටින් අසමාදානෙන් අතෘප්තියෙන් ඉන්නවා. කිසිම බැබලීමක් නැගිටීමක් දෙවිඳුන්ගේ මහිමයක් ඒ කිතුණුවන් තුල දකින්න නැත්තේ මෙන්න මේ ප්‍රශ්න නිසා. මොකද ඔවුන් ගැලවීම ලැබපු දවසේ නැත්තම් නැවත උත්පාදනය වූ දවසේ නම් ඔවුන්ට බොන්න ලැබිලා තියෙන්නේ මේ මිශ්‍ර වෙච්ච කිරි. දූෂිත කිරි තමයි උන්ට ලැබුණේ. කොහොමද මේ දූෂිත කිරි? දැන් මේ ස්ථානයේ කියනවා දේ වචනේ 1 පේතුස් 2 වෙනි පදය. ආත්මික වූ අමිශ්‍ර වූ කිරි වලින් නුඹලා ගැලවීම සඳහා වර්ධනය වන පිණිස අලුත උපන් බිලිඳුන් මෙන් එයට බොහෝසේ ආශා වෙන්න. දැන් ඉපදුණු ගමන් නැවත උත්පාදනය වෙච්ච ගමන් ඔව්හෝ ඇය බිලිඳෙක්. අද බිලිඳු ආශා වෙන්නේ මොනවටද? හාස්කම් වලට. යක්ෂයෝ දුරු කරනවා දකින්න, රෝග සුව කරනවා දකින්න, අනාගත වාක්‍ය අහගන්න, මේ ඔක්කොටම මේක නරක නෑ, හොඳයි. නමුත් මාස 6ක් යනකම් ඔබට අවසරය තියෙනවා බිලිඳෙක් වෙලා ඉන්න. හේතුව ඒ කාලය තුල ඔබ මේ වගේ ඒවා දකින්න, අහන්න. එතකොට මේ ජේසුස් වහන්සේ ගැන ඔබට ආදරයක් ඇති වෙනවා. වටහා ගැනීමක් ඇති වෙනවා. ඔබ තුල විශ්වාසයක් ඇදහිල්ලක් ගොඩ නැගෙනවා. මාස 6ක් ඇතුළත ඔබට පුළුවන් මේ දේවල් එක්ක ඉන්න. මාස 6කදී. ඉතින් අද මේ අධ්‍යයනය තුල මේ පුංචි වෙලාව තුල
ඔබට මං පෙන්වන්න යනවා බිලින්දෙක්ගේ ස්වභාවය, ආත්මික බිලින්දෙක්ගේ ස්වභාවය. ඔවුන් නිතරම කෙනෙක් මත යැපෙනවා. සිය පාරක් හරි තව කෙනෙක්ට කියලා තමාට යාච්ඡා කරගන්න කැමතියි. දකින කෙනාට කියලා විශේෂයෙන්ම අද සභාවල නායකයෝ ආරාධිත දේශකයෝ වෙනවා. ඒ අයට කියලා ඔළුවට අත තියාගන්න කැමතියි. තමාගේ නායකයා ඉන්නවා. නමුත් ඔවුන්ට ආසයි අරයට කියලා අත තියාගත්තොත් මට වෙනසක් වෙයි. ඒ තමයි බිලිඳුන්ගේ ස්වභාවය. ඒ වගේම ඔවුන් එක තැනක ඉන්නේ නැහැ. අද මේ සතියේ මේ ඉරිදා මේ තැන, ඊළඟ ඉරිදා තව තැනක, මේ අවුරුද්දේ මේ තැන එහෙම ඉන්නවා. මේ ඇවිල්ලා බිලිඳුන්. ඒ වගේම ඔවුන් බයිබලයේ කියවන්න කැමති නැහැ. දේව වචනේ ගන්වනවට අධ්‍යයනවලට කැමති නැහැ. ඒ වගේ තැන්වල ඉන්නකොට ඔවුන් නිදා ගන්නවා. ඈනුම් යනවා. අද ස්මාර්ට්ෆෝන් තියෙනවා නම් WhatsApp එකේ මැසේජ් කරනවා. මේ තමයි බිලිඳුන්. හැබැයි ඔවුන්ට හොඳටම ඉන්න කැමති තැන තමයි හාස්කම් කරන තැන, ලෙඩ සුව කරන තැන, අනාගත වාක්‍ය දෙන තැන ඔවුන්ට ඊටාම සුව පහසුයි. දැන් අනාගත වාක්‍ය හාස්කම් ලෙඩ සුව කරන එක යේසුස් වහන්සේ අපිට දීපු විශේෂිත දෙයක්. ඒක අපි කරන්න ඕනේ. නමුත් ඒ හාස්කම හෝ අනාගත වාක්‍ය හෝ යක්ෂයා දුරු කිරීම හෝ කියන එක පදනම්ම ස්ථිරව රඳා පවතින්නේ දෙවිඳුන්ගේ වචනය මත බව ඒ අය දන්නේ නැහැ. වචනේ නැතුව මොකුත් වෙන්නේ නැහැ. මොකද යක්ෂයා පවා ආලෝකයේ දූතයෙක්ගේ වෙස් ගන්නවා කියලා දේ වචනේ කියනවා. සාතන් පවා. ඉතින් යක්ෂයාටත් පුළුවන් ලෙඩසුව කරන්න. යක්ෂයාටත් පුළුවන් අනාගත වාක්‍ය කියන අතීතයේ ඔබ එවැනි තැන් වලට ගියා නේද? කට්ටඩියෝ, හුනියංකාරයෝ, සාතරකාරයෝ මේ ඔක්කොම කට්ටිය ළඟට ගිහිල්ලා ඔය දේම තමයි ඔබ දැක්කේ කලේ. ඒ නිසා දැන් ඔබ වෙනස් සෙනගක්. ඔබ දෙවියන් වහන්සේගේ වචනේ නිපදුණු සෙනග. ඒ නිසා වචනේ නැමැති අමිශ්‍ර වූ කිරිවලට දැන් පිපාසයක් ඇති කරගන්න ඕනේ. කෑදරකමක් කුසගින්නක් ඇති කරගන්න ඕනේ. ඉතින් ඔබට මාස 6ක් යනකම් ගැලවීම ලැබලා යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ කරගෙන මාස 6ක් යනකම් ඔබට අවස්ථාව තියෙනවා මේ විදියට ඉන්න. හැබැයි ඔබ අද මේ පණිවිඩය අහන කවුරු හරි මාස 6ට වැඩි කිතුණුවෙක් නම් ඔබ ඉන්නේ තාම බිලිඳෙක්ගේ ස්වරූපයට. මම මේ කියපු ලක්ෂණ ටික තාම ඔබගේ පවුල තුළ, ඔබගේ ජීවිතය තුළ, ඔබගේ මුළු වටපිටාව තුළ තියෙන කෙනෙක් නම් ඔබ ඉන්නේ බිලිඳෙක් හැටියට. ඔබ හිතාගෙන ඉන්නවා මම දැන් මහා ලොකු කෙනෙක්. මම දැන් ලොකු වැඩෙක් අපේ භාෂාවෙන් කිව්වොත්. නැහැ. ඔබ ඊටාම බොහොම මොනවාද ආදරයට පාත්‍ර විය යුතු බිලිඳෙක්. ඒ නිසා ඔබට පුළුවන් මෙවැනි අධ්‍යයනයක එකතු වෙන්න. ඉතින් මම නිතරම කියනවා වගේ සත්‍යතාවේ වචනේ උගන්වන ගුරුවරයෙක් අනුගමනය කරන්න. සත්‍යතාවේ වචනේ උගන්වන සභාවක ස්ථිර වෙන්න. ඒ වගේම සත්‍යතාවේ වචනය තුල පදනම්ව සේවය කරන ආත්මික පියෙකුට යටත් වෙන්න. එවිට ඔබගේ ජීවිතය සුරක්ෂිත වෙනවා. දැන් මම දේව මනුෂ්‍ය හැටියට මම වන් මෑන් ෂෝ එකක නෙමෙයි ඉන්නේ. මටත් ඉන්නවා ආත්මික පියෙක්. මම ඔහුට යටත් වෙලා ඉන්නවා. මම එක තැනක මුල් ඇදලා ඉන්නවා. ඒ නිසා මම ඊටාම සුරක්ෂිතයි. මම පළදරනවා, මම සඵල වෙනවා, මම සාර්ථක වෙනවා. මම ජීවිතය භුක්ති විඳිනවා. ඉතින් ඒ ආරාධනාව ඔබට කරන්නේ ඔබගේ ජීවිතේ අපි ප්‍රගතිය දකින්න කැමැත්තෙන් ඉන්න නිසා. ඒක තමයි දේව කැමැත්ත. ජේසුගේ කැමැත්ත ඔබ දුක් විඳින එක නෙවෙයි. දෙවියන් වහන්සේට අගෞරවයක්, අපහාසයක් ඔබගේ ජීවිතේ හැමදාම කඳුල වේදනාව තුල ඉන්න එක. ඒ නිසා මේ එළිදරව්වෙන් ඔබ අද තේරුම් ගන්න බිලින්දෙක්ගේ ස්වභාවය මේකයි. ඔවුන් නිතරම අනුන් මත යැපෙන කෙනෙක්. ඔවුන්ට කවුරු හරි අත අල්ලගෙන යන්න ඕනේ. ඔවුන් කවුරු හරි උස්සගෙන යන්න ඕනේ. ඔවුන් හැම දෙයකින්ම ආරක්ෂා කරන්න ඕනේ. මේක තමයි බිලින්දෙක්ගේ වටපිටාව. ඉතින් අපි ඊළඟ අධ්‍යයනෙත් තව ටිකක් අපි ගැඹුරට කතා කරමු. හේතුව ඔබ ගැන ඔබ වටහා ගන්න තරමටම ඔබට පුළුවන් වෙනස්කම් වේගෙන් ඇති කරගන්න. මොකද ඔබ හිතාගෙන ඉන්න විදිය නොවේ ඔබගේ යථාර්ථය. ඒ නිසා මෙවැනි ඉගැන්වීම් ඔබ හොඳට සවන් දෙන විට, අධ්‍යයනය කරන විට ඔබගේ තියෙනා වූ රෝග ලක්ෂණ ටික ඔබට විතාම පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා ඔබ දිගින් දිගටම මේ වචනයක ඉන්න කියලා මම ඔබ ධෛර්යමත් කරනවා.
අපි ඊළඟ අධ්‍යයනෙත් මුණ ගැසෙමු. Thank you. God bless you.